දෙන්නම මල්දම් දෙකක් ගොතව ගන්නවා. රාත්‍රී ආහාරයෙන් පස්සේ ඔවුන් ලෝක චාරිත්‍රයට අනුව එක කුටියක සැතපෙන්න ඕනේ. පිප්පලි මානවකතුමා තමන්ගේ මල්දම ඇඳේ මැද්දෙන් තිබ්බා. කාපිලානියක් තිබ්බා. දෙන්නම කැමති නෑ කාම සම්භෝගයට. ඒ නිසා සාකච්ඡා කරගත්තා. ඔබට රාගසිතක් ඇති වුණොත් ඔබේ මල් මාලේ මැලවෙනවා. මට රාගසිතක් ඇති වුණොත් මගේ මල් මාලේ මැලවෙනවා. පින්නතුනි සඳහන් කරනවා බද්දා කාපිලානිය රියන් 12ක කාමරයක රාත්‍රියේ ගත කළොත් රාත්‍රියට ඒ කුටිය ආලෝකමත් කරන්න පහන් අවශ්‍ය නැහැ කියලා. ශරීරයෙන් නික්මෙන කාන්තියෙන් මුළු කුටියම එළියයි කියලා සඳහන් කරන්නේ. ඒ තරම් සංසාරි පිං වඩලා තිනවා, පිං කරලා තිනවා. අති දීර්ඝ කාලයක් විවාහ ජීවිතය ගෙවනවා. දවසක් තමන්ගේ රතේ නැගලා තමන්ගේ ගොවිපළවල් දිහාට ගියා. යනකොට ගොවියෝ නැවත ආපහු කුඹුරු හානවා. හාන නගුල පිටිපස්සේ කුරුල්ල කොබෙය්‍යෝ කොක්කු මයිනු රෑන් යනවා. තමන්ගේ සේවකයන්ගෙන් ඇහුවා මොනවද අර සත්තු නගුල පස්සේ ගිහිල්ලා අහුල කන්නේ කියලා. සඳහන් කළා ස්වාමීනි නගුලෙන් උඩට මතුවෙන පණුව කියලා. පිප්පලි මානවක අහනවා ඒ පණුව ගිලිනවා කියලා කියන ප්‍රාණඝාතය. දැන් ඔය පව කාටද කියලා. අර සේවකයෝ පුදුම උත්තරයක් දෙනවා. ස්වාමීනි මෙහි ආදායම ඔබ වහන්සේට. එහෙනම් ඉතින් පවුත් ඔබ වහන්සේන් බාර ගන්න කියලා. එදා ආපහු හැරිලා කල්පනා කළා මෙහෙම ගියොත් සසර කවද ගෙවන්නද? ගිහි ගෙදර පව් ආකරයක්මයි. මම වහාම අදම පැවිදි වෙන්න යයිතුයි. සියලු සම්පත් අත්හරින්න හිතුවා. බද්ද කාපියානියත් එදා ගබඩාවලට ගිහිල්ලා ධාන්‍ය ඇදලා බලලා ඒ වගේ ගුල්ලෝ හැදිලා නිසා ධාන්‍ය මලු අවුවට ධම්මනවා. මම දැක්කා කුරුල්ලෝ පිරිලා ධාන්‍ය පැදුරු වල. මොනවද අහුල කනවා? සේවිකාවන්ගෙන් ඇහුවා මොනවද අර පැදුරු වල අර සත්තු කන්නේ? ධාන්‍ය වල හිටපු ගුල්ලෝ ආදී සත්තු. බද්ද කාපිලානිය අහනවා "යෙහෙලිවරුනි දැන් කුරුල්ලෝ ගුල්ලෝ කාවහම කාටද පව් සිද්ධ වෙන්නේ?" සඳහන් කළා දේවිය මේ ධාන්‍ය අවුවේ දාන්න කිව්වේ ඔබනේ. එහෙමනම් දැන් කුරුල්ලෝ කන සත්තුන්ගේ පවත් ඔබ බාර ගන්න ඕනේ කියලා. ප්‍රාණඝාතය මේ ගිහි ගෙදර සතර අපායට දොර අරින තැනක්. තවත් මෙතන නවතිනවා කියලා කියන්නේ නිරයටම පාර හැදෙනවා කියන එකයි. අද ස්වාමියා ගෙදර ආපු ගමන් පැවිදි වෙන්න යයිතුයි. ගිහි ගෙයින් නික්මිය යුතුයි. පිප්පලි කුමාරයා ගෙදර ඇවිල්ලා බද්දා කාපිලානියට කියනවා "බද්දා මං ගිහි ගෙයින් යන්න තීරණය කළා. මා සතු ධනෙ 87 කෝටියක් තියෙනවා. 12 යොදුනක පැතිරුණ කර්මාන්ත ශාලා තියෙනවා. විශාල වැව් යටතේ පැහෙන මහා කුඹුරු යායවල් තියෙනවා. නිරන්තරයෙන් ඒ ගොවිපළවල් වලින් කර්මාන්ත ශාලාවල් වලින් කහවණු ලක්ෂ ගණන් ආදායම් එනවා. ඒ සියල්ලත් මේ 87 කෝටියක් ධනස්කන්ධයත් අරගෙන ඔබ රෙජිනක් වගේ සුවසේ ජීවත් වෙන්න." බද්දා කියනවා "ස්වාමීනි මොනවා කියනවද? මමත් හිටියේ ඔබ වහන්සේ එනකන්. මටත් බෑ මේ ගිහි ගෙදර ඉන්න. මේක පව් ආකරයක්. වහාම යා යුතුයි." කාසාය වස්ත්‍ර ගෙන්න ගත්තා. දෙදෙනාම හිස මුඩු කරගත්තා. පින්නතුනි කාසාය වස්ත්‍ර දරාගත්තා. මෙහෙම සෑහෙන දුරක් යනකොට පිප්පලි මානවකතුමා බද්දට කතා කළා. "දේවීනි අපි දෙන්නම පැවිදි වෙලා. ඔබ වාගේ ලස්සන තරුණියක් මගේ පිටිපස්සෙන් එනකොට මේ මිනිස්සු කියයි මහාන වෙලාවත් ඒ අයට වෙන් වෙන්න බැරි වෙලා කියලා." බද්දා කාපිලානිය කියනවා "එහෙමයි ස්වාමීනි. ඒසෙමයි. ඉදිරියෙන් තියෙනවා ස්වාමීනි දෙමන් හන්දියක්. අපි දෙන්න ඒ දෙමන් හන්දිය ළඟදී දෙපැත්තට වෙන් වෙලා යන්න." දෙමන් හන්දියට ගිහිල්ලා බද්ද කාපිලානිය කියනවා "ස්වාමීනි මට ඔබ වහන්සේට වන්දනා කරන්න ඕනේ." බද්ද කාපිලානිය 3 රවුමක් පිප්පලි මානවක ප්‍රදක්ෂිනා කරනකොට 12 වතාවක් වඳිනවා. දෙදෙනාම දෙපැත්තට යන්න පාද දෙක මහ පොළොවෙන් ඔසවනකොට මහ පොළොවේ මහා භූමිකම්පාවක් ඇති වෙනවා. මහ පෘථුවියට දරන්නම බැරි සිද්ධියක් ගුණයක් දහමක් තුළ මේ භූමිකම්පය ඇති වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ සමග ධර්ම සාකච්ඡා කරමින් හිටපු භික්ෂූන් වහන්සේලාට පවා මේ මහා භූමිකම්පාව දැනුණා. දැනিলা බුදුරජාණන් වහන්සේගෙන් අහනවා "ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අකල් භූමිකම්පාවකට හේතුව මොකක්ද කියලා?" "මහණෙනි බද්දයි
පිප්පලී දෙන්න අද සදහටම ආය සංසාරේ කවදාවත් සැමියෙක් බිරිඳෙක් හැටියට මුණ නොගැහෙන්න වෙන් වුණා. ඒ වෙන්වීම මේ මහ පෘථුවියටවත් ඉවසන්න බෑ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ කිසිම භික්ෂුවකට කතා නොකරේ. පාත්‍ර සිවුරු අරගෙන පිප්පලි මානවකතුමාට අනුග්‍රහ පිණිස පෙරමගට වැඩම කළා. වනාන්තරයේ බහුපුත්තික කියන නුගරුක්ෂයක් මුල භාග්‍යතුන් වහන්සේ නතර වුණා. පිප්පලි මානවකයන්ට තමන් වහන්සේ ඉන්න තැන හොයා ගන්න ඕනේ. තමන්ගේ ශාස්ත්‍රෝරය හොයා ගන්න ඕනේ. ඒ නිසා පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ දා ෂඩ්වර්ණ බුද්ධ රශ්මිය විහිදවන්න පටන් ගත්තා. බහුපුත්තික නුගරුක මුල ඉඳලා සඳහන් කරනවා එදා භාග්‍යතුන් වහන්සේ විහිදෙවී බුද්ධ රශ්මිය රැස් විදිහට නෙමෙයි රශ්මි පුඤ්ජයන් හැටියට විහිදෙව්වා කියලා. රශ්මි පුඤ්ජයන් කියලා කියන්නේ ෂඩ්වර්ණ රශ්මිය කැට කැට විහිදිලා යනවා. විශාල කැට රත වගේ, රත රෝද වගේ, කුටි වගේ මහා බුද්ධ රශ්මි කැට. ඉහළට විහිදිලා ගිහිල්ලා වනාන්තරයේ ගස්වල අතුවල කොළවල වැදිලා මල් වෙඩි ඉහිරෙනවා වගේ ඉහිරෙනවා. ඒ රශ්මි කදම්බෙන් ගැටි ගැටි ඉහිරෙනවා. මල් වෙහි වරුසාවක් වගේ. බලන්නන්ට ඉතාම ප්‍රියජනකයි. මුළු අනාන්තරය මේ කලෝකයි. ජීවිතේ කවදාවත්ම දැකලා නැති මේ අපූරු ආශ්චර්ය මොකක්ද? පිප්පලි මානවක බලනවා. කොහෙන්ද මේ ආශ්චර්ය විහිදෙන්නේ? කොතනින්ද මේ ආශ්චර්ය මතුවෙන්නේ? වනාන්තරයට එබිකම් කරලා බලහම නුග ගහක් මුලින් මුළු නුග ගහම ගිනි කඳක් වගේ රත්තරන් පාටයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරාලෝකය වැදිලා. මහා කාශ්‍යපයන් වහන්සේ කල්පනා කරනවා ඒකාන්තයෙන්ම මේ වැඩ ඉන්න වෙන කවුරුවත් නෙමේ මගේ ශාස්ත්‍රුන් වහන්සේමයි. බුදුරජාණන් වහන්සේ දැකපු තැන ඉඳලා නැමි ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපාද පද්මේ පාමුල වැඳ වැටිලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබයි මගේ ශාස්ත්‍රු, ඔබයි මගේ ශාස්ත්‍රු ස්වාමීනි, ඔබයි මගේ ශාස්ත්‍රු කියලා කියනවා තුන් පාරක්. අපේ බුදුරජාණන් වහන්සේ ඔව් කාශ්‍යපේ මම තමයි ඔබේ ශාස්ත්‍රු කියලා සඳහන් කළා. පිප්පලි මානවකතුමා පැවිදි කළා. භාග්‍යවතුන් වහන්සේ ළඟ තිසරණ සහිතව සිල් සමාදන් වෙලා තමන්ගේ පාරමිතාව මුදුන්පත් වෙන මේ අන්තිමාත්ම භාවයේ සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රවෘජාව ලබා ගත්තා. කාශ්‍යපයන් වහන්සේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෙක් වුණා. අපේ බුදුරජාණන් වහන්සේත් එක්ක දැන් වැඩම කරනවා. පින්නතුනි වැඩම කරනකොට නැවත මගදී භාග්‍යතුන් වහන්සේ මදක් විවේක ගන්න අවශ්‍යයි කියන කාරණාව හඟවනවා වගේ ගහක් ළඟ නතර වෙනවා. මහා කාශ්‍යපයන් වහන්සේ තමන්ගේ සංගල සිවුර ගහක් ළඟ අසුනක් ඇටියට පනවනවා. ඒ සංගල සිවුර මත වැඩ ඉඳලා ශ්‍රී හස්ත ධාතුවෙන් ඒ සංගල සිවුර අතගාලා කාශ්‍යපේ පටපිලියෙන් කළ ඔබේ දෙපට සිවුර හරි සැහැල්ලුයි කියලා සඳහන් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අනුකම්පා කරනසේක්වා. අදින් පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ පටපිලියෙන් කළ සංගල සිවුර දරණසේක්වා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා කාශ්‍යපේ මා පෙරවීමෙන් පරණ වූ දිරාගිය මේ පාංශුකුල චීවරය මේක බරයි, මේක රළුයි, ඔබ කැමතිද මේක දරන්න කියලා. එහෙමයි ස්වාමීනි, අවසර දෙනවනම් මම මේ සිවුර දරන්නම් කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේගේ මහා පාංශුකුලේ කාශ්‍යපයන් වහන්සේට ප්‍රදාන කරනකොට සඳහන් කරනවා මේ මහ පෘථුවිය කැළඹුණා ආපහු කියලා. භාග්‍යතුන් වහන්සේගේ චීවර ධාතුව දරපු ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ තුන්වෙනි මහා ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වුණා. මහා කල්ප ලක්ෂයක් සසර පාරමිතා පූර්ණේ කරපු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පස්ස කාලේ තමන් පාරමිතා පිරුවේ යම් කාරණාවක් මුදුන්පත් කර ගැනීම සඳහාද ඒ උතුම් බලාපොරොත්තුව ප්‍රාර්ථනාව ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ළඟ උන්වහන්සේගේ ශාසනයේ දුතාංගධාරී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබා ගන්න එකයි